කුසල් ජනිත් දිගටම හිටියා මම හිතන්නේ T20 සයිඩ් එකේ. පහුගිය පාකිස්තාන තරඟාවලියේදී අපිට ඌට අවස්ථාවක් දෙන්න හම්බුන්නේ නැහැ. නමුත් අපි දන්නවා වර්ල්ඩ් කප් එක වැදගත්කම එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා ඉන්න එකේ. මොකද ඇත්තම ස්ට්‍රයික් රේට් ගත්තොත් ස්ට්‍රයික් රේට් එක උඩ තියන් මම හිතන්නේ නම්බර 5 6 වගේ පොසිෂන් දක්වා අපිට කුසල් ජනිත යූස් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔහු ඉතාමත් උපයෝගීමත් වෙයි කියලා වර්ල්ඩ් කප් එක වෙද්දී. මම දන්ජ සිල්ලා පහුගිය තරගාවලියේ ක්‍රීඩා කරා. ඉතින් මේ ඇත්තටම එයා ඉතා හොඳින් ක්‍රීඩා කළා අවසාන තරගය. බෝල් කරා, බැට් කරා ලකුණු 20ක් ගෙවුවා මම හිතන්නේ. ෆීල්ඩ් එකේ හොඳට කරා. ඉතින් ඒක මම හිතන්නේ එකපාර අපිට ප්ලේ කෙනෙක් අයින් කරන්න අමාරුයි. මොකද හොඳට කරාම තව ඔපචුනිටියක් දෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒක සිලෙක්ටර්ස්ලා ගත්ත ඩිසිෂන් එක. පාන් රත්නායකවත් බෑකප් එකක් විදිහට තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපි ඒගොල්ලන්ව ඥානාන්විත ලෙස පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩි බර අපි දන්න දුෂ්මන්ත ජමීර් කොහොමද ගන්නවා කියලා. නමුත් වර්ල්ඩ් කප් එක ඉස්සරහට තියෙන හින්දා අපි එයා මැනේජ් කරන්න ඕනේ. මොකද දුෂ්මන්ත ජමීරව අපිට දාලා බලලා අමුතුවෙන් එයා මොකද්ද කරන්න කියලා හොයන්න ඕනේ නැහැ. නමුත් අපිට බෑකප් විදියට ප්ලේ කෙනෙක් ඉන්න ඕනේ. ඉතින් ඒකට තමයි ප්‍රමෝද් ඇවිල්ලා. ඇත්තටම ඒක සිලෙක්ටර්ස්ලා තමයි කතා කරන්න ඕනේ. මොකද කැප්ටන් කෙනෙක් විදියට හැම වෙලේම මම තනියම ඩිසිෂන් ගන්නෙ නෑ. හැම වෙලේම අපි දන්න සාමූහික තීරණ තමයි ගන්නෙ. ඉතින් කමිතු කියන්නේ ඇත්තටම වටින ප්ලේයර් කෙනෙක්. ඉතින් මම හිතන්නේ ඩිසිෂන් එක ගොඩක් දෙනෙක් එකතු වෙලා ගත්ත ඩිසිෂන් එක. ඇත්තටම සතුටුයි ඒ වගේ සුබවාදී දෙයක් නසා හුසෙන් වගේ ක්‍රීඩකයෙක් කියන්නේ කමෙන්ටේටර් කෙනෙක් කියපු එක ගැන. මොකද ගොඩක් අය අව탁සේරු කරද්දී ඒ වගේ කෙනෙක් එහෙම කියන එක ලොකු බූස්ට් එකක්. ඉතින් අපි දන්නවා ඇත්තටම අපේ කණ්ඩායමට හොඳ අවස්ථාවක් තියෙනවා හොඳින් ක්‍රීඩා කරලා මේ අවසන් තරගයට එන්න. නමුත් අපිට අර ප්‍රොසෙස් එක ඉතාමත් වැදගත්. පළවෙනි තරග කීපය මොකද මේ මොමන්ටම් එක ගේන් කරගන්න. ඒ වගේම මේ එංගලන්ත සංචාරය. ඉතින් ක්‍රීඩක සියලු දෙනාම තමන්ගේ උපරිම දක්ෂතා දක්වන්න බලාපොරොත්තු වෙමින් මම හිතන්නේ ට්‍රෙවින් ගත්තොත් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් එකයි සිලෙක්ටර්ස්ලා ඉන්වෙස්ට් කරපු ක්‍රීඩකෙක්. ඉතින් එයාට ඔපචුනිටි එකක් ගෙනවා අනිවාර්යයෙන්. මොකද කවදාවත් ඔපචුනිටි ගෙනවා නැති වෙන්නේ නැහැ. මම හිතන්නේ ලෝක කුසලානෙන් පස්සේ අනිවාර්යයෙන්ම ඔහු ක්‍රීඩා කරා. ඉතින් වනිවසරංගයේ තත්ත්වය මම හිතන්නේ ආබාධයක් නෙවෙයි. මම හිතන්නේ පොඩ්ඩක් බෑක් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒක ආබාධ තත්ත්වයක් නෙවෙයි. සුවෙන් ඉන්නවා.